Facebook කරහා වයිරල් කන්ටෙන්ට් හදලා ෆොරින් ඔඩියන්ස් එකට ටාගට් කරන්න ඔයත් කැමතිද? මේ වීඩියෝ එක එහෙනම් ඔයාට තමයි. ඔයා මුලින්ම දැනගන්න ඕන ෆොරින් ඔඩියන්ස් එකක් හැසිරෙන්නේ මොන වගේද කියලා. ෆොරින් ඔඩියන්ස් එක්ක බිහේවියර් එක මොන වගේද කියලා. ඉතින් දැම්ම මාව සබස්ක්‍රයිබ් කරලා channel එකට like එකක් දාලා මේ වීඩියෝ එකට එකතු වෙන්න. ෆොරින් ඔඩියන්ස් එකක් එහෙම නැත්නම් සිංහල කතා නොකරන ඔඩියන්ස් එකක් ටාගට් කරනකොට ඒක කරන එක සෑහෙන අමාරු වැඩක්. මොකද අපිට පුළුවන් ඕනි නම් AI එකක් දාලා voice over එකක් දාලා අපිට වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි ඒක කිසිම සක්සස්ෆුල් වෙන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඔයා මේ විදිහට ඉමෝෂන්ස් තමන්ගේ කන්ටෙන්ට් එක ඇතුළට දාන්නේ නැතුව හදන වීඩියෝස් ඔයා හිතනවා නම් වයිරල් යනවා කියලා ඒක කවදාවත්ම වෙන්නේ නැති වැඩක්. මොකද අපි ඉස්සෙල්ලම මේ භාෂා ප්‍රශ්නය කියන එක විසඳගෙන ඉන්න ඕන. දැන් මිත්‍රවරුනි මට ඔයාලගේ හිත සැනසෙන්න එක එක කතා කියන්න පුළුවන්. එක එක බයිලා කියන්න පුළුවන්. මෙන්න මේ ටූල් එක යූස් කරන්න, මෙන්න මේ AI එක යූස් කරන්න, මෙන්න මේකෙන් voice over එකක් ජෙනරේට් කරගන්න, මෙන්න මේකෙන් ඔයාට පුළුවන් මෙන්න මේ සයිට් එකෙන් ගන්න. ඉන්න එහෙමයි කියලා ඔයාගේ හිත සැනසෙන්න මට දේවල් කියන්න පුළුවන්. හැබැයි මේ කිසි දෙයක් කිව්වට ඔයා කන්ටෙන්ට් එකක් හදද්දි මෙන්න මේ AI හෝ වේවා මොනාම හරි දෙයක් යූස් කරලා හැදුවට ෆොරින් ඔඩියන්ස් එකකට ඔයාට කිසිම විදියකින් සාර්ථක වෙන්න බෑ. මොකද ඔයා ඉංග්‍රීසි භාෂාව කියන එක ඉගෙන ගන්න ඕන. මෙන්න මේ ඉංග්‍රීසි භාෂාව කියන එක ඉගෙන ගන්නේ නැතුව ඔයාට කිසිම විදියකින් ෆොරින් ඔඩියන්ස් එකක් ටාගට් කරන්න බෑ. ඒක තමයි තිත්ත ඇත්ත. වහලා ගහන්න නැතුව කිව්වේ ඒක. දැන් මෙහෙමයි. මිනිස්සු මේ කතාවට එක එක ජාතිය කතා කියයි. මම මාසෙට මෙච්චර හම්බ කරන්නේ මෙච්චර ඩොලර්ස් හොයන්න ඉංග්‍රීසි භාෂාව දැනගෙනද කියලා. ප්‍රූෆ්ස් පවා පෙන්වන්න පුළුවන්. ඔව් එහෙම හොයන්න බැරි කමක් නැහැ. හැබැයි ඔයාට ඕනි මල් වෙඩිල්ලක් වගේ අද කන්ටෙන්ට් එකක් දාලා හෙට ඔයාගේ ඉමේජ් එක ඔයාගේ සෝෂල් මීඩියා වලින් නැති වෙලා යන වැඩක් කරන්න නම් ඒ විදිහට කරන්න බැරි කමක් නැහැ. හැබැයි මම කියලා දෙන්න යන්නේ ඔයාලට මේ සෝෂල් මීඩියා ඇතුලේ ලෝන් ෆෝම් කන්ටෙන්ට් හදලා එහෙම නැත්නම් ෂෝට් ෆෝම් කන්ටෙන්ට් හදලා ලෝන් ටයිම් සර්වයිව් වෙන්නේ කොහොමද කියන එක ගැන. කයිනටික් සෑන්ඩ් වගේ මොනවා හරි තලන ඒවා. එහෙම නැත්නම් අර AI වලින් හදන පළතුරු වල අර ග්ලාස් වගේ තියෙන්නේ. අන්න ඒ වගේ වීඩියෝස් එහෙම නැත්නම් ක්විස් වගේ වීඩියෝස් එන්නේ ඒවට භාෂාව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ කන්ටෙන්ට් හදන මිනිස්සු කියයි ඔයාට භාෂාව ඕනේ මම මේ කරන්න කියලා. ඔයාට පුළුවන් ඒ වගේ දේවල් try කරන්න. ඒ වගේ ට්‍රෙන්ඩ් පස්සේ යන්න පුළුවන්. හැබැයි ඒවා මල් වෙඩිල්ල වගේ ට්‍රෙන්ඩ්ස්. අංශක 90ට ආය ආපහු පල්ලෙහාට වැටෙනවා. එහෙම කරන කට්ටිය කියයි ඔයාට මම මේ කරන්නේ භාෂාව කිසිම ප්‍රශ්නයක් නැහැ නේ කියලා. ඔව් ඒ වගේ දේවල් කරන්න භාෂාව කිසිම ප්‍රශ්නයක් නැහැ තමයි. ඔයාට මේ සෝෂල් මීඩියා ඇතුලේ එහෙම නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේෂන් ඇතුලේ පොඩි කාලෙකට එහෙම නැත්නම් ෂෝට් ටයිම් එකකට ආතල්ලයක් ගන්න ඕන නම් ඒ වගේ කන්ටෙන්ට් පස්සේ ගියාට කමක් නැහැ. හැබැයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ සෝෂල් මීඩියා ඇතුලේ ලෝන් ෆෝම් කන්ටෙන්ට් හදලා එහෙම නැත්නම් ෂෝට් ෆෝම් කන්ටෙන්ට් හදලා ලෝන් ටයිම් සර්වයිව් වෙන්න කොහොමද කියලා. ලෝන් ටයිම් කොහොමද මේක ඇතුලේ මැච් එකක් ගහන්නේ කොහොමද ලෝන් ටයිම් සල්ලි හොයන්න කොහොමද කියන එක ගැන තමයි මම ඔයාලට කියලා දෙන්නේ. අපි මුලින් ඉඳන්ම මෙන්න මේ දේ හදාගත්තා නම් ඔයාට මේක කල් පවතිනකම් ගහන්න පුළුවන් ගේමක්. මම මේක මේ ආය කියන්නේ එහෙම නැත්නම් මේ නැවත කියන්නේ භාෂාව කියන දේ හරිම වැදගත් මෙන්න මේ ෆොරින් ඔඩියන්ස් එකක් ටාගට් කරනකොට. ඔයාලට මේක කරන්න බැරි නම් එහෙම නැත්නම් ඔයාලට මේ කතාව වැඩක් නැහැ කියලා වගේ හිතෙනවා නම් ඔයා මෙන්න මේ ටික ස්කිප් කරගෙන ගිහිල්ලා ඉස්සරහින් පොඩ්ඩක් වීඩියෝ එක බලන්න. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක බැලුවා නම් ඔයාලා දන්නවා ලංකාවේ ඔඩියන්ස් එකක් කොහොමද හැසිරෙන්නේ, ලංකාවේ ඔඩියන්ස් එක්කට කොහොමද වීඩියෝස් එහෙම නැත්නම් කන්ටෙන්ට්ස් හදන්නේ කොහොමද කියලා ඔයාලා බැලුවේ නැත්නම් මම මෙතනින් ලින්ක් එක දාලා තියන්නම්. එහෙම නැත්නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ලින්ක් එක දාලා තියන්නම්. ගිහින් බලන්න ලංකාවේ ඔඩියන්ස් එකක් ටාගට් කරලා කොහොමද කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන්න කියලා Facebook එකට. මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙලා මේ රටේ මැරිලා යන මිනිස්සුන්ට මේ රටේ කල්චර් එක ගැන මේ රටේ මිනිස්සු ජීවත් වෙන විදිය මේ රටේ මිනිස්සුන්ගේ බිහේවියර්ස් ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක මේ රටේ මිනිස්සු දන්නවා. අපි දන්නවා ඉමෝෂනලි මිනිස්සුන්ට කොතෙන්ද කතා කරන්න ඕන, මිනිස්සුන්ගේ කොතෙන්ද ටච් කරන්න ඕන. මෙන්න මේ වචන කිව්වොත් තමයි මිනිස්සු ඇවිස්සෙන්නේ. මෙන්න මේ ජෝක් එකට මෙන්න මේ වචනේ දැම්මොත් තමයි මිනිස්සු hina වෙන්නේ කියලා අපි දන්නවා.
ඒ අපි මේ රටේ නිසා සහ අපි මේ රටේ කල්චර එක ඇතුළේ ජීවත් වෙන නිසා තමයි අපි මේ දේවල් දන්නේ. අපිට ඒ සෙන්ස් එක තියෙන්නේ ඒක නිසා. ඉතින් මගේ මිත්‍රවරුනි පිටරට ඕඩියන්ස් එක්කට එහෙම නැත්නම් ෆොරින් ඕඩියන්ස් එක්කට වෛරල් යන කන්ටෙන්ට් හදන්න ඒ රටේ මිනිස්සුන්ගේ බිහේවියර්ස් දන්නේ නැත්තම්, ඒ රටේ මිනිස්සුන්ගේ ඉමෝෂන්ස් දන්නේ නැත්තම්, ඒ රටේ මිනිස්සු කරන ජෝක්ස්, ඒ රටේ මිනිස්සු සෝෂල් මීඩියා ඇතුලේ හැසිරෙන්නේ කොහොමද, ඒ මිනිස්සුන්ගේ පොලිටිකල් POV එක මොකක්ද, ඒ රටේ මිනිස්සු කොයි විදිහටද හැසිරෙන්නේ, කොයි විදිහටද කන්නේ බොන්නේ, මොන විදිහ දේවල්ද කරන්න කියන එක දන්නේ නැතුව, ඒ ගැන රිසර්ච් එකක් කරන්නේ නැතුව ඔයාට බෑ ෆොරින් ඕඩියන්ස් එකක් ටාගට් කරලා කන්ටෙන්ට් එකක් හදන්න. මොකද ඔයා දන්නේ නැහැ ඒ රටේ මිනිස්සුන්ගේ හැසිරීම, ඒ රටේ මිනිස්සුන්ගේ බිහේවියර් එක ඔයා දන්නේ නැහැ. ඒක නිසා මුලින්ම අපි කරන්න ඕන ඒ රටේ මිනිස්සු අඳින්නේ පළඳින්නේ කොහොමද, කන්නේ බොන්නේ කොහොමද, ඒ රටේ මිනිස්සුන් ගමන් බිමන් යන්නේ කොහොමද, ඒ රටේ මිනිස්සුන්ගේ හැසිරීම කොහොමද කියන එක පොඩි රිසර්ච් එකක් කරන්න. මෙන්න මේ දේවල් ටික ඉගෙන ගන්න ඔයාට වැදගත් වෙන එකම දේ තමයි භාෂාව කියන දේ. මෙන්න මේ භාෂාව ඉගෙන ගත්තොත් තමයි ඔයාට ලෝන් ටර්ම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මොකක් හරි පක්ෂයකට කඩේ ගිහින් යන එනමන් නැතුව ඉඳලා පස්සේ පොඩි වැඩෙක් වෙලා ඉන්න කොල්ලෙක්ව ෆෝන් කරන් ඇවිල්ලා එයාගේ මාර්ගෙන් වෛරල් වෙන්න හදන, නැත්තම් කන්ටෙන්ට් ක්‍රියේටර් කෝස් විකුණන එන්න ඒ වගේ කට්ටියට මේ දේවල් කියලා වැඩක් නැහැ. මම මේ දේ කියලා දෙන්නේ මගේ විදියට. මම කැමති මගේ මිත්‍රවරු මෙන්න මේ දේ හරියට ඉගෙන ගන්නවා. මම මේ භාෂාව ගැන මෙච්චරම කියන්නේ ඒක ඒ තරම්ම වැදගත් වෙන නිසා. ඔයාට මේකට තියෙන එකම විසඳුම තමයි එක්ක හොඳ ඉංග්ලිෂ් ක්ලාස් එකකට ගිහිල්ලා ස්පෝකන් ඉංග්ලිෂ් එහෙම නැත්නම් ඉංග්ලිෂ් ලියන්න කියන්න හොඳට ඉගෙන ගන්න එක. ඒක තමයි ඔයා කරන්න ඕන පළවෙනිම වැඩේ. මොකද ඔයාට ලොන්ග් ටර්ම් මේක ඇතුලේ සර්වයිව් වෙන්න ඕන නම් ඔයා මෙන්න මේ ඉංග්ලිෂ් නොලෙජ් එක හදාගන්න ඕන. ඔයා මෙන්න මේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගත්තට පස්සේ ඔයා Facebook එකට හරි එහෙම නැත්නම් YouTube එකට හරි ගිහිල්ලා ඉංග්ලිෂ් කන්ටෙන්ට් ෆලෝ කරන්න. මම කියන්නේ සම්පූර්ණයෙන්ම වීඩියෝස් බලන්න එහෙම නැත්නම් ටියුටෝරියල්ස් බලන්න කියලා. ඒ වීඩියෝස් ඇතුලේ දාලා තියෙන කමෙන්ට්ස් කියවන්න. මොකද මෙන්න මේ කමෙන්ට්ස් වල තමයි ෆොරින් ඕඩියන්ස් එක ඇතුලේ තියෙන රියල් ෆීල් එක එහෙම නැත්නම් රියල් ඉමෝෂන් එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කමෙන්ට්ස් ඇතුලේ. ඒ කමෙන්ට්ස් වලින් තමයි මේ මිනිස්සුන්ගේ දුක, සතුට, එහෙම නැත්නම් තරහව, ජෝක් එක, එහෙම නැත්නම් හින්ට් එක, මේ හැමදේම තියෙන්නේ කමෙන්ට් එක ඇතුලේ. එතකොට තමයි ඔයාට තේරෙන්නේ මේ මිනිස්සුන්ගේ බිහේවියර්ස් මොනවාද, මේ මිනිස්සු මොන වගේ ජෝක් වලටද කැමති, මේ මිනිස්සු මොන වගේ ජෝක්ස්ද කරන්නේ, මේ මිනිස්සු මොන වගේ මයින්ඩ්සෙට් එකකද ඉන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ එන්නේ කමෙන්ට්ස් කියවුවා. වා ඊළඟට කරන්න ඕන එකම දේ තමයි ෆොරින් ඕඩියන්ස් වල තියෙන එහෙම නැත්නම් ෆොරින් කන්ටෙන්ට් වල කමෙන්ට්ස් සම්පූර්ණයෙන්ම කියවන්න ඕන. මිත්‍රවරුනි මේ වැඩේ කරගෙන යන්න ඔයාලට ෂෝට් කට් නැහැ. ඔයාලට හිතෙන්න පුළුවන් අනේ මේ මිනිස්සයා මොනවාද මේ කියන්නේ, මම මේ AI එකක් දාගෙන වොයිස් ඕවර් එකක් දාගෙන මම මේ කන්ටෙන්ට් එකක් හදනවා, නැත්තම් මට මේ වැඩේ මේ තනියම කරන්න පුළුවන් AI එකක් through කියලා හිතනවා නම් ඔයාලට මේක ඇතුලේ සැරගේමක් ගහන්න අමාරුයි. ඒක මම කියන්නේ අත්දැකීම. ඊළඟට ඔයා පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරනවා නම් කරන්න ඕන පළවෙනි වැඩේ තමයි Facebook එක through ඔයා වැඩේ කරනවා නම් ඉස්සෙල්ලාම Facebook page එකක් හරි Facebook profile එකක් හරි හදාගන්න එකනේ. මෙන්න මේ Facebook page එක හරි නැත්නම් profile එක හරි හදාගත්තට පස්සේ ඔයා පළවෙනියටම කරන්න ඕන වැඩේ තමයි Asian countries ටික block කරන එක. අපි කියන්නේ අර අපත රටවල් කියලා. අන්න ඒ ටික block කරන එක තමයි ඔයාගේ පළවෙනි වැඩේ වෙන්න ඕන. ඊළඟට ඔයා බේසිකලි කරන්න ඕන ලෝගෝ එක දාගන්න එක, කවර් ෆොටෝ එක දාගන්න එක, මේ දේවල් හදාගන්න ෆ්‍රී ටූල්ස් ගොඩක් තියෙනවා Canva site එකෙන්. එහෙම දැන් සෑහෙන වැඩක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා Facebook page එක ඔයා කරන්නේ මොන කැටගරියද කියලා ඔයා තෝරගන්න ඕන. ඒ කැටගරියෙන් ඇවිල්ලා මොන ටොපික් එකද ඔයා කරන්න කියලා ඔයා තෝරගන්න ඕන. ඒ ටොපික් එකේ මොන නිෂ් එකේ මොන මයික්‍රෝ නිෂ් එකද එහෙම නැත්නම් සබ් නිෂ් එකද කරන්න කියලා ඔයා තෝරගන්න ඕන. හරි මේ වෙනකොට ඔයා දැන් කැටගරි එක තෝරගෙන ඔයාගේ ටොපික් එක තෝරගෙන නිෂ් එක තෝරගෙන ඔයා දැන් කරන්න ඕන මොකක්ද කියන එක ඔයා දැන් තීරණය කරලා ඉවරයිනේ. එතකොට ඔයා දැනගන්න ඕන මම දැන් මේ කරන්න හිතාගෙන ඉන්න ටොපික් එක වෛරල් යනවාද? වෛරල් යන්නේ මොන රටවල් වලද? අපි මෙන්න මේක ගැන පොඩි රිසර්ච් එකක් කරන්න ඕන. මේ දේවල් ට්‍රෙන්ඩින් යනවාද? මේ දේ වෛරල් යනවාද කියලා පොඩි රිසර්ච් එකක් කරන්න ඕන. අපි කොහොමද මෙන්න මේ රිසර්ච් එක කරන්න කියලා අපි ඊළඟට බලමු. දැන් අපි කතා කරන්නේ Facebook එකට කන්ටෙන්ට් හැදිල්ල ගැනනේ.
එතකොට අපි මේ ෆේස්බුක් එක ඇතුළේ රිසර්ච් එකක් කරන්න කොහොමද කියලා අපි මේ පොඩ්ඩක් කතා කරලා බලමු. දැන් අපි මේ කතා කරන්නේ ෆේස්බුක් එකට කන්ටෙන්ට් හැදිලා ගැනනේ. එතකොට මේ ෆේස්බුක් එකට කන්ටෙන්ට් හදන්න අපි රිසර්ච් කරන්න ඕන. එතකොට ඒ රිසර්ච් එක ෆේස්බුක් එක ඇතුළේ කොහොමද කරන්න කියලා අපි පොඩ්ඩක් කතා කරමු. එතනදී වා මුලින්ම කරන්න ඕන ෆේස්බුක් එකේ මොන කැටගරි එකේද? ඒ කැටගරි එකකින් ගිහිල්ලා මොන ටොපික් එකේද? තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒ ටොපික් එකේ මොන නිෂ් එකේද? තව ටිකක් ඉස්සරහට නැරෝ ඩවුන් කරගෙන ගියොත් එහෙම මොන මයික්‍රෝ නිෂ් එකේ කන්ටෙන්ට් එකක්ද ඔයා ෆේස්බුක් එකේ පබ්ලිෂ් කරන්න කියලා ඔයා දැනගන්න ඕන. ඒ වගේම ඔයා රිසර්ච් කරන්න ඕන. ඊළඟට එන ප්‍රශ්නේ තමයි ෆේස්බුක් එක ඇතුලේ ඔයා මේ රිසර්ච් එක කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයාට ඊළඟට එනවා තව ප්‍රශ්නයක් ෆේස්බුක් එකේ මෙන්න මෙහෙම රිසර්ච් කරන්න පුළුවන්ද කියලා. ඒකනේ ඔයාට ඊළඟට එන ප්‍රශ්නේ. ඔව් ෆේස්බුක් එක ඇතුලේ රිසර්ච් කරන්න පුළුවන්. හැබැයි මේ ෆේස්බුක් එක ඇතුලේ රිසර්ච් එක කරනවා කියන්නේ මාරම හෙක්ටික් වැඩක්. ඒක මාරම අමාරු වැඩක්. කරන්න බැරි නෑ, කරන්න පුළුවන්. ඔයාලා දන්න විදිහට Facebook page එකට ගිහිල්ලා එහෙම නැත්නම් Facebook group එකකට ගිහිල්ලා ඔයාලා මේ වචන ගහලා සර්ච් කරන එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි කවුරු හරි කියනවා නම් මේ දේ ලේසි කියලා, එහෙම කිසිම ලේසියක් නෑ. මාරම අමාරු වැඩක් තමයි Facebook එක ඇතුලේ රිසර්ච් කරනවා කියන්නේ. කවුරු හරි කියනවා නම් Facebook එකේ මෙන්න මේ ටූල් එක යූස් කරලා රිසර්ච් එකක් කරන්න පුළුවන් කියලා, එහෙම සාර්ථක කිසිම ටූල් එකක් නැහැ. Facebook එක ඇතුළේ රිසර්ච් කරන්න තියෙන එකම විදිහ තමයි මැනුවලි ඔයා කරන විදිහ. ඒක මාරම අමාරු වැඩක්. Instagram එකට එක එක ටූල්ස් ඇවිල්ලා තියෙනවා. ඒ ටූල්ස් ආවට Facebook එකට එහෙම රිසර්ච් කරන්න කිසිම ටූල් එකක් නැහැ. අපි බලමු කොහොමද මේ රිසර්ච් එක කරන්න කියලා. ඔයාලට පුළුවන් Google Trends කියන ටූල් එක යූස් කරලා ඔයාලගේ ඔඩියන්ස් එක කැමති මොනවටද? එහෙම නැත්නම් ඔයාගේ ඔඩියන්ස් එක මොන වපසරිය ඇතුළේද වැඩ කරන්න කියන එක Google Trends හරහා බලා ගන්න. එතකොට ඊළඟට දැනගන්න ඕන දේ තමයි මේ Google Trends වලින් එන ඩේටාස් ටික කොහොමද අපි කියවගන්නේ කියලා. එතකොට මගේ මිත්‍රවරු ඔයාලට කැමති නම් ඔයාලට මේක ගැන ඉන් ඩීටේල් Google Trends ගැන ඉගෙන ගන්න ඕනි නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඉන් ඩීටේල් වීඩියෝ එකක් ගේන්නම් Google Trends ගැන. මුළු ලෝකෙම ගත්තොත් බිලියන 6ක විතර ප්‍රමාණයක් ඉන්ටර්නෙට් යූස් කරනවා. ඒ බිලියන 6න් බිලියන 5ක විතර ප්‍රමාණයක් Google යූස් කරනවා. එතකොට ඔය Google යූස් කරන යූසර්ස් ලගෙන් යම් ප්‍රමාණයක් තමයි මේ සෝෂල් මීඩියා කියන එක යූස් කරන්නේ. ඔයා මේ Google Trends කියන ටූල් එක යූස් කරලා රිසර්ච් එකක් කරන්න හම්බුනොත්, එහෙම නැත්නම් ඔයා මේ රිසර්ච් එක කරොත් ඔයාට දැනගන්න පුළුවන් මෙන්න මේ සෝෂල් මීඩියා ඇතුලේ හැසිරෙන යූසර්ස් ලගේ බිහේවියර් එක. ඒ කට්ටිය මොනවාටද කැමති, මොන වගේ ට්‍රෙන්ඩ්ස්ද ෆලෝ කරන්නේ, මොන වගේ දේවල්ද මේ ඒ කට්ටිය හොයන්නේ කියලා මෙන්න මේ Google Trends හරහා ඔයාට පුළුවන් දැනගන්න. මේ විදිහට ෆ්‍රී ටූල්ස් යූස් කරලා ඔයා ඔයාගේම විදිහට රිසර්ච් එකක් කරන්න පුරුදු වෙන්න. ඒක කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට විතරක් නෙවෙයි. ඔයාගේ බිස්නස් එකක් තිබුණොත්, ඔයා දියුණු වෙන්න ආස පුද්ගලයෙක් නම් මෙන්න මේ රිසර්ච් එක කියන එක සෑහෙන වැදගත් වෙන දෙයක්. දැන් අපි කතා කරමු ඔයා මෙන්න මේ දේවල් වලින් රිසර්ච් කරලා හොයාගත්ත ඔයාගේ ටොපික් එක කොයි විදිහටද ඔයා කන්ටෙන්ට් එකක් විදිහට හදාගන්නේ කියලා. එතකොට මෙන්න මේක කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් කන්ටෙන්ට් එකක් ඇතුලේ ස්ක්‍රිප්ට් එකක් තියෙනවා, ඉමේජස් තියෙනවා, වීඩියෝස් තියෙනවා, ඒ වගේම එඩිටිං වැඩක් තියෙනවා, වොයිස් ඕවර් වැඩක් තියෙනවා. එතකොට මෙන්න මේ දේවල් ටික ඔයා කොහොමද කරන්නේ? එන්නේ ඒක ගැන අපි ටිකක් දැන් කතා කරමු. ඔයාට පුළුවන් මෙන්න මේ ඔයාගේ අයිඩියා එක 100% AI ජෙනරේටඩ් විදිහට කරන්න. ඒ කියන්නේ ඔයාගේ ස්ක්‍රිප්ට් එක, ඉමේජස් ටික, වීඩියෝස් ටික, වොයිස් ඕවර් ටික, මේ හැමදේම ඔයාට AI එක through කරගන්න විදිහක් තියෙනවා. එහෙම කරගන්න පුළුවන්. එහෙම බැරි නෑ. හැබැයි මේ ක්‍රමේ මම ඔයාට කියන්නේ මේ ක්‍රමේම කරගෙන යන්න කියලා. මොකද මේ ක්‍රමයට වැඩිය සක්සස් විදි ටිකක් තියෙනවා. මේ ක්‍රමේ දැන් ටිකක් යල් පැන ගිය ක්‍රමයක්. ඔයාට පුළුවන් අයිඩියා එක, ස්ක්‍රිප්ට් එක, ඉමේජස් ටික, වීඩියෝස් ටික, වොයිස් ඕවර් ටික මේ හැමදේම AI එකක් through ජෙනරේට් කරගෙන ඔයාට මැනුවලි එඩිට් කරගන්න පුළුවන්. ඔයාගේ විදිහට. ඒ කියන්නේ ඔයාගේ එඩිටිං ස්කිල් එක වැඩි දියුණු කරගෙන ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අයිඩියා, ස්ක්‍රිප්ට්, විෂුවල්ස් කියන ටික AI එක through ජෙනරේට් කරගෙන වොයිස් ඕවර් එකයි එඩිටින් එකයි ඔයා මැනුවල් ඔයාගේ ස්කිල් එක භාවිතා කරලා කරන්න. ඊට අමතරව ඔයාට පුළුවන් අයිඩියා එකයි ස්ක්‍රිප්ට් එකයි විතරක් AI වලින් ජෙනරේට් කරගෙන වොයිස් ඕවර් එක, එඩිටින් එක, ඊට පස්සේ විෂුවල්ස් ටික ඔයා මැනුවලි ඔයා හදාගෙන ඔයාගේ ක්‍රියේෂන් එක ඇතුළට දාගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් third party content එකක් use කරන්න.
මෙන්න මේකෙති වැදගත්තයක් තමයි වා ගන්න තර්ඩ් පාඩි කටෙන්ට් එකේ ඕඩියෝ එක අයින් කරලා දාන්න. කොපිරයිට් ප්‍රශ්නවලදී සෑහෙන වැදගත්වන දෙයක් තමයි ඒක. ඊට පස්සේ මෙන්න මේ තර්ඩ් පාඩි කටෙන්ට් එකේ කන්ටෙක්ස්ට් එකවා තේරුම් අරගෙන ඒකට ඔයාගේම විදිහකට මැනුවලි වාගේ වොයිස් එකක් දාගෙන එහෙම නැත්නම් වාගේ වෙනම එඩිටින් ටිකක් කරගෙන වා අලුතෙන් දාගන්න වීඩියෝස් එහෙම නැත්නම් ෆොටෝස් නැත්නම් ටෙක්ස්ට් එක නැත්නම් වොයිස් ඕවර් එක දාලා මෙන්න මේ තර්ඩ් පාඩි කටෙන්ට් එක ඔයාගේම විදිහට හදාගන්න පුළුවන්. එතකොට කොපිරයිට් ප්‍රශ්න එන්නෙත් නැහැ. ඔන්න ওই ක්‍රමවලට කන්ටෙන්ට් හදලා මුදල් උපයන්න සෝෂල් මීඩියා වලට, ඒ කියන්නේ TikTok, Facebook, YouTube, Instagram මෙන්න මේ හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකම ඔයාගේ කන්ටෙන්ට් දාලා මම ඔය කියපු විදිහට මුදල් උපයන්න පුළුවන්. ඉතින් මිත්‍රවරුනි, ෆොරින් ඔඩියන්ස් එක්කට කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන එක ගැන මූලික කරුණු ටිකක් අද වීඩියෝ එකෙන් කතා කරා කියලා මම හිතනවා. ඒ වගේම ටෙක්නිකල් කරුණු ටිකකුත් මේ වීඩියෝ එක ඇතුලේ තියෙනවා. ඔයාලට මේ වීඩියෝ හොඳයි කියලා දැනෙනවා නම් subscribe කරලා මගේ channel එක, like එකක් දාලා මගේ වීඩියෝ එකට comment එකක් දාගෙන යන්න. ඒ වගේම තව කෙනෙක්ට මේක බලන්න වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් මගේ විතර හැමෝටම ජය වේවා.